Welcome to my YouTube channel. ඉතින් ඔයාලා වෙනද වගේම අදත් එකතු වෙලා ඉන්නේ ඉන්දියරෝ ටෙක් YouTube channel එකත් එක්කයි. තාක්ෂණය කියන්නේ හැමදාම එකම තැන පවතින දෙයක් නෙවෙයි. දිනෙන් දින දිනු වෙන දෙයක්. එහෙම දිනු ලෝකයක් තුල ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරවගත හැකි AI tool එකක් වෙන ChatGPT ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ChatGPT කියන්නේ මොකක්ද? ChatGPT කියන්නේ OpenAI කියන සමාගම විසින් හඳුන්වා දුන් Artificial Intelligence Chat System එකක්. මේ තුලින් ඔයාට CV letters, school homework, research වගේ දේවල් වලට උදව් ගන්නවා වගේම coding, translate වගේ දේවලුත් ඉතා පහසුවෙන් මේ තුලින් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාට ChatGPT කියන්නේ මොකද්ද? ChatGPT එකේ account එකක් හදාගන්නේ කොහොමද? ChatGPT භාවිත කරලා ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්නේ කොහොමද කියලා step by step කියලා දෙනවා. ඉතින් ඔයා ඉන්දියරෝ ටෙක් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැපතේ තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මම ටෙක් සම්බන්ධ මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්ම ගාම ඔයා ළඟටම notification එකක් එන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මේ ChatGPT වලින් ඔයාට ගොඩක් දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්. මම මුලින් කිව්වා වගේම වීඩියෝ ස්ක්‍රිප්ට් එකක් essay එකක් ලියා ගන්න වගේම නොදන්න දේවල් ඉගෙන ගන්න, විස්තර දැනගන්න වගේ දේවල් වලට මේ ChatGPT ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි මුලින්ම මේ ChatGPT එකෙන් කරන්න පුළුවන් මොනවද කියලා බලලා ඊට පස්සේ බලමු මේ ChatGPT එක ඔයාගේ ෆෝන් එකට දාගන්නේ කොහොමද, account එකක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම උදාහරණයක් විදිහට බලමු. මම මෙතන ask anything කියන තැන type කරගන්නවා. ලංකාවේ දිගම ගඟ ගැන මට විස්තරයක් දෙන්න කියලා. එහෙම type කරලා මෙතන ඊතාලිය click කළාම ඔයාලට බලා ගන්න පුළුවන් ලංකාවේ දිගම ගඟ ගැන මේ වගේ ලොකු විස්තරයක් හදලා දීලා තියෙනවා. ඉතින් ඔයා හිතන්න අපිට මේක සිංහලට පරිවර්තන කරගන්න ඕන කියලා. ඉතින් මම මෙතන ask anything කියන තැන type කරගන්නවා. මට මේක සිංහලට පරිවර්තන කරලා දෙන්න කියලා. දැන් මෙතන ඊතාලිය click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ එක සිංහලට පරිවර්තන කරලා දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දිගම ගඟ මහවැලි ගඟ වේ. මේ කිලෝමීටර් 335ක් පමණ දිගට පැතිරී ඇති අතර ශ්‍රී ලංකාවේ දිගින් දිගම වැඩිම ගඟ ලෙස මේ සැලකේ. මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක සිංහලට ලස්සන පරිවර්තන කරලා දීලා තියෙනවා. ඉතින් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මට ඉංග්‍රීසි බැරි නම් මේකෙන් වැඩක් ගන්න බැරි වෙයිනේ කියලා. ඒත් එහෙම නෑ. ඔයා සිංහලෙන් ටයිප් කරන ඕනම ප්‍රශ්නකට මෙයා හොඳට පිළිතුරු දෙනවා. අපි උදාහරණයක් විදිහට බලමු. මම මෙතන ටයිප් කරගන්නවා ලංකාවේ උසම කන්ද ගැන මට විස්තරයක් දෙන්න කියලා. එතකොට ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ උසම කන්ද පිඳුරු තලාගල ලෙස හැඳින්වේ. ඒ 2524 මීටර් උසින් පිහිට ඇති අතර මේ ශ්‍රී ලංකාවේ උසම ස්ථානයයි. මේ වගේ ලංකාවේ උසම කන්ද ගැන ලොකු විස්තරයක් දීලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයාට අලුත් chat එකකට යන්න ඕන කියලා. එහෙමනම් ඔයා මෙතන උඩ තියෙන ඉරි දෙක ටච් කරන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙන new chat කියන ක්ලික් කරන්න. එතකොට ඔයාට අලුත් chat එකකට යන්න පුළුවන්. ඉතින් ඔයා කලින් chat කරපු chat එකට ආයෙත් යන්න ඕන නම් මෙතන උඩ තියෙන ඉරි දෙක උඩ ටච් කරන්න. මෙතනින් කලින් chat කරපු chat එක තෝරලා ඒක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාට මේ වගේ ඔයා කලින් chat කරපු chat එක open වෙනවා. ඉතින් මං යනවා අලුත් chat එකකට. ඉතින් මේ ChatGPT එකෙන් කරගන්න පුළුවන් තවත් වැදගත් වැඩක් තමයි ඔයා හිතන්න ඔයා ළඟ තියෙන ෆොටෝ එකක්. ඔයා ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. නැත්නම් මේ ගැන විස්තරයක් අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන්නේ මේ පැත්තේ කෙළවරේම තියෙන දන් ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන උඩින් තියෙන ෆොටෝස් කියන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට අවශ්‍ය ෆොටෝ එක උඩ ක්ලික් කරන්න.
ඊට පස්සේ මෙතන පහලින් තියෙන add කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයා select කරපු ෆොටෝ එක add වෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට මේ ෆොටෝ එක ගැන දැනගන්න අවශ්‍ය දේ type කරන්න. මම මෙතන type කරගන්නවා මට මේ ෆොටෝ එක ගැන විස්තරයක් දෙන්න කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක ගැන ලොකු විස්තරයක් ඔයාලට හදලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ වැඩ ගොඩක් ඔයාලට මේ ChatGPT එක හරහා ඔයාලට පහසුවෙන්ම කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ChatGPT එක ඔයාගේ ෆෝන් එකට දාගන්නේ කොහොමද? account එකක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Play Store වලට යන්න. ඊට පස්සේ මෙතන search කියන ක්ලික් කරන්න. දැන් මෙතන සර්ච් කරගන්න ChatGPT කියලා. එතකොට ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් ChatGPT app එක. ඊට පස්සේ මෙතනින් install කියන එක ඔබලා download කරගන්න. ඔයාලා download කරලා ඉවර වෙලා මෙතන open කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන පහලින් තියෙන continue කියන එක ක්ලික් කරන්න. දැන් මෙතන උඩින් තියෙන sign up කියන එක ක්ලික් කරන්න. දැන් මෙතන උඩින් තියෙන continue with Google කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail account මෙතනින් පෙන්නනවා. එතනින් ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail account එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන පහලින් තියෙන continue කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනට ඔයාගේ first name එක last name එක type කරන්නේ. ඒවා ඔයාගේ Gmail account එකට අනුව first name last name select වෙලා තියෙයි. මෙතනින් ඔයාගේ birthday එක ඇතුළත් කරගන්න. බර්ත්ඩේ එක නිවැරදිව ඇතුළත් කරගත්තා නම් මෙතන පහලින් තියෙන confirm කියන එක ක්ලික් කරන්න. දැන් මෙතන පහලින් තියෙන continue කියන එක ක්ලික් කරන්න. මෙතන කැමති නම් ඔයා මෙතනින් පහලින් තියෙන skip කියන ක්ලික් කරලා ඉස්සරහට යන්න. එහෙම නැත්නම් මේවට මේ වගේ ටික දාගන්න. ඊට පස්සේ මෙතන continue කියන ක්ලික් කරන්න. මෙතන පහලින් තියෙන skip කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලගේ ChatGPT එකේ නිවැරදිව account එකක් හදාගෙන ඉවරයි. දැන් ඔයාලට ChatGPT කියන්නේ මොකද්ද? ChatGPT භාවිතා කරලා ඔයාගේ වැඩ පහසු කරගන්නේ කොහොමද කියලා තේරුණා කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න. මේ සම්බන්ධ ප්‍රශ්න මොන හරි තියෙනවනේ පහලින් comment එකකුත් දාන්න. ඒ වගේම තවත් යාළුවෙකුට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ඔයා ළඟටම ගෙන ගන්න පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැපෙති තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දැම්ම ගමම ඔයා ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.